ඉතින් මේ තියෙන්නේ තායිලන්තේ තියෙන ලොකුම දූපත. ඒ තමයි පිපි අයිලන්ඩ්. ඉතින් ඔයාලා තායිලන්තේ ගියොත් අනිවාර්යයෙන්ම පුකෙට් යන්න අමතක කරන්න එපා. පුකෙට් වල තමයි මේ පිපි අයිලන්ඩ් කියන දූපත තියෙන්නේ. කියනවට ඔයාලා ගිහින් බලන්නකෝ. ඔයාලටම තේරෙයි ඒ දූපත කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් මේ ටුවර් එක ෆුල් ඩේ ටුවර් එකක්. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අපි මේ ව්ලොග් එක පාර්ට්ස් දෙකකට කඩලා තියෙන්නේ. අනිවාර්යෙන් පාර්ට්ස් දෙකම බලන්න අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු අපේ පිපි අයිලන්ඩ් ටුවර් එක කොහොමද කියලා. මොකද අපි මේ වීඩියෝ එකේදී කියනවා ඔයාලට මේ පිපි අයිලන්ඩ් ටුවර් එක කොහොමද බුක් කරගන්නේ, යන්න කොච්චර වෙලා යනවද, මොනවද ඔයාලා දැනගන්න ඕනි යන්න කලින්, ඒ හැම විස්තරයක්ම අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි යන්නේ. Hello, welcome to our channel. ඉතින් මේ තියෙන අපි හොටෙල් එකෙන් යට් එකට ආපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. එයාලා එනවා උදේට අපි ඉන්න හොටෙල් එකට අපිව පික් කරන්න. අපිව ඉතින් පික් කරේ උදේ 8:00ට තමයි හොටෙල් එකෙන්. අපි හිටියේ හොටෙල් එක අපි හිටියේ කාරා බීච් එකට ළඟ හොටෙල් එක. එතන ඉඳන් මෙතෙන්ට එන්න අපිට පැය එකමාරක් ගියා. මෙතනින් තමයි අපි අපේ යන බෝට් වලට නගින්නේ. මේ පිපි අයිලන්ඩ් ටුවර්ස් මෙයාලා දවසට දෙකක් කරනවා. එක ටුවර් එකක් කියන්නේ ෆුල් ඩේ ටුවර් එකක් විදිහට. අනිත් එක හාෆ් ඩේ ටුවර් එකක් විදිහට තමයි යන්නේ. ෆුල් ඩේ ටුවර් එක උදේම මේ වගේ තමයි පටන් ගන්න. උදේ 8:00ට යාලා අපිව පික් කරන්න. උදේ 10ට වගේ තමයි යාලා ඉන්න අපිව පික් කරන්න. අපි හාෆ් ඩේ ටුවර් එකක් යනවා නම්. ඉතින් මෙතන ගෲප්ස් ගොඩක් තියෙනවා. මේ ගෲප්ස් ඔක්කොටම උදේ ටුවර් එක පටන් ගන්න කලින් එයාලා පොඩි බ්‍රීෆින් එකක් දෙනවා. එයාලා ඒ බ්‍රීෆින් එකේදී මේ විදිහට අපිට පෙන්නනවා අපි එදා දවස් තුනට කොයි තැන්වලද යන්නේ, ඒ තැන්වල අපිට මොනවද කරන්න තියෙන දේවල්, ඒ හැමදේම එයාලා අපිව දැනුවත් කරනවා. ඊට පස්සේ එයාලට බෝට් වල යද්දී හුළඟට හෙල්ලනකොට වොමිට් වෙනවා කියනවා. එයාලා වොමිට් එක අවොයිඩ් වෙන්න පිල් එකකුත් දෙනවා. ඒ වගේම අපේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි. මෙතන අපිට ටී, නෙස්කැෆේ, කොෆි ඒ වර්ග තියෙනවා හදාගන්න. ඒ වගේම ජූස් තියෙනවා, සොෆ්ට් ඩ්‍රින්ක්ස් තියෙනවා. මෙන්න මේ බිස්කට් එක නම් අතර මාරම රසයි. අපි සෑහෙන ආස වුණා මේ බිස්කට් එකට. මේ බිස්කට් දෙක මැද්දේ තියෙන ස්වීට් සියඹල පේස්ට් එකක් මාරම රසයි ඒක. ඊළඟට මේ විදිහට අපිට ජෑම් ඇන්ඩ් බටර් තියෙනවා. එතනම ඔයාලට පාන් ටෝස්ට් කරලා ගන්න අවශ්‍ය නම් ටෝස්ට් එක තියෙනවා. ඊළඟට මෙතන පොඩි අවුට්ලට් එකක් තියෙනවා යාළගේ. එතන ඔයාලා ඩයිවිංగ్ කරද්දී ඔයාලට අවශ්‍ය වෙන ගොගල්ස්, එතකොට සන්ස්ක්‍රීන්, ඒ වගේම ස්විමිං සූට්ස්, ෆෝන් ප්‍රොටෙක්ටර්ස්, ඒ වගේ දේවල් ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. මේ තියෙන අපි යට් එකේ ඉඳලා අපි යන බෝට් එකට නගින තැන. අපි යන්නේ ස්පීඩ් බෝට්ස් වල. ඔයාලට මෙතන ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ෆේරි බෝට් එකයි ස්පීඩ් බෝට් එකයි. ඒකෙන් හොඳම දේ ඔයාලට ඉක්මනට යන්න අවශ්‍ය නම් ගිහින් එන්න ස්පීඩ් බෝට් එක තමයි හොඳ. ෆේරි බෝට් එක ලොකුයි ගොඩක්. ඒ වගේම මේක හෙමින් යන්නේ. ඒක නිසා ගොඩක් වෙලාව නාස්ති වෙනවා යන්නයි එන්නයි. ඉතින් අපිට හිතෙන විදිහට ගුඩ්ම ඔප්ෂන් එක තමයි ස්පීඩ් බෝට් එක. ඊළඟ විශේෂම දේ තමයි ඔයාලා බබාලා එක්ක යනවා නම් එයාලා ගොඩක් වෙලාවට කියනවා ෆේරි එක තෝරගන්න කියලා ස්පීඩ් බෝට් එක නැතුව. මොකද එයාලා කියන්නේ ස්පීඩ් බෝට් එක යනකොට හරිම වේගෙන් යනවා, හෙල්ලෙනවා, ගැස්සෙනවා, වොමිට් වෙන්න පුළුවන් බබාලට. ඒ වගේ දේවල් තමයි එයාලා කියන්නේ. ඉතින් ගොඩක් අය කියන දේ තමයි පොඩි බබාලත් එක්ක යද්දී ෆේරි බෝට්ස් වල යන්න කියලා. හැබැයි ඇත්තටම අපි කියන්න ඕනි ස්පීඩ් බෝට් එක එහෙම ලොකු අවුලක් නැහැ. ඒ කියන්නේ ඒකේ ස්පීඩ් බෝට් එකෙත් වටියම කව වෙලා තියෙන්නේ. ඒකේ පිටිපස්සේ විතරයි ඕපන් එකක් තියෙන්නේ. එහෙම ලොකු දරා ගන්න බැරි තරම් හුලං එන්නේ. එහෙම අමාරු නැහැ. හැබැයි ඔයාලට හිතනවා නම් බබාලට ඉෂුව එකක් වෙයි කියලා ගොඩක්ම හොඳම ඔප්ෂන් එක තමයි ෆේරි එක. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට සීසික් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර බ්‍රීෆින් එක වෙලාවෙදී යාලා සීසික් එකට බොන්න ටැබ්ලට් එකක් දෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම ගොඩක් අයට මේකේදී සීසික්නස් එක එනවා. ඒ යාලා දෙන ඒ පෙත්ත බිව්වට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් මේක කියන්නේ ඔයාලගේ සීසික්නස් එක ඔයාලට කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන් ඔයාලා ඒ අයිලන්ඩ් එකට යනකම්. ඉතින් ඔයාලට සීසික්නස් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටැබ්ලට් එක බොන්න නම් අමතක කරන්න එපා. මොකද එහෙම නැති වුණොත් ඔයාලට මේ ටුවර් එකම ඇත්තටම එපා වෙන්න පුළුවන්.
මොකද යනකොටම සී සික්නස් හැදිලා වමනි කරගෙන ආලා ගියොත් එමාලා හරිම ටයර්ඩ්නේ. එතකොට ඔයාලට මේ සීනරි වීව්ස් පවා හරියට බලන්න එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපිත් එක්ක ගිය අපේ බබා හුදඟට කැමති. ඒ වගේම යාට අර හෙල්ලෙනේවට වොමිට් වෙන්නේ ඒ වගේ ඉෂුස් නැහැ. ඉතින් ඒක නිසා අපි ස්පීඩ් බෝට් ඔප්ෂන් එක තෝරගත්තා. හරි, දැන් බලමු අපි මේ කොතනද ඉන්නේ කියලා. දැන් අපි මේ ඉන්නේ වයිකින් කේව් කියන ප්ලේස් එකේ. ඉතින් මේක මේ වයිකින් කියන ගුහාව ඇත්තටම ගොඩක් පරණ එකක්. දැන් නම් මේ කේව් එක වහලා තියෙන්නේ යන්න දෙන්න ඇහළු ඇතුළට. ඔයාලට මෙහෙම එළියෙන් බලන්න පුළුවන්. මෙතන මේ උඩට පේනවටත් වඩා මේ කේව් එක මුහුද යටට මීටර් 100 ගාණක් තියනවලු. විස්තරවලට අනුව සුනාමියෙන් පස්සේ ෆුකෙට් වල තියෙන සමුද්‍ර සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලස්සන ගොඩක් විශාල කෘත්‍රිම ගල්පරයක් හදලා තියෙනවලු. එයාලා එක හදලා තියෙන්නේ මේ මුහුදු සතුන් නැවත ස්ථාපනය කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කහපාටටත් එතන ඉන්නේ මාළු වර්ග. ඉතින් ඔයාලට මේ වතුර මාරම පැහැදිලි නිසා ඔයාලට මේ බෝට් එකේ යනකොට ඔයගේ ලස්සන මාළු වර්ග දකින්නත් පුළුවන්. ඒ වගේම මේ මුහුදේ ගොඩක් වෙලාවට අපිට ශාක්ලා දකින්න හම්බ වෙනවලු. ඉතින් ඒක හැමදාම නැහැ. එයාලා කියන විදිහට නම් අපි ලකී නංලු අපිට මෝරු බලන්න හම්බෙන්නේ. ඉතින් ඔයාලත් යනකොට බලන්න ඔයාලටත් සමහර විට chance එකක් හම්බෙයි මෝරු ඔයාලගේ මේ ටුවර් එකේදී දකින්න. දැන් මේ අපි යන්නේ මේ කඳු දෙක මැද්දෙන් අපි යන්නේ පිලේ ලැගූන් කියන ප්ලේස් එකට. එතන ඒ ලැගූන් එකේ ඔයාලට ටික වෙලාවක් බෝට් එක නවත්තලා ඔයාලට ටයිම් එකක් දෙනවා ෆොටෝස් ගන්න. ඔයාලට එතකොට සීනරි වීව් එන්ජොයි කරන්න. එතකොට ඒ පොඩි මාළු වර්ග එහෙම ඉන්න වතුරේ ඒ මාළු බලන්න. ඉතින් ඔයාලට මේ දැන් ওই දෙපැත්තෙන් පේන්නේ ওই බෝට් එකක් ලොන්గ్ ටේල් බෝට් එකක්. අන්න ඒ ප්‍රයිවට් බෝට් එක ඔයාලට ගන්න පුළුවන්. එයාලා මෙතෙන්දී ඔයාලෙන් අහනවා කැමති නම් ඔයාලට ඒ බෝට් එකට ගෙවලා මූව් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ බෝට් එකේ ඉඳලා ෆොටෝස් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඊට අමතරව ඔයාලට පුළුවන් ස්නෝක්ලින්, ස්කූබා ඩයිවිං ඒ වගේ ඇක්ටිවිටීස් මෙතන කරන්නත් පුළුවන්. ඒ වෙලාවට යාලා ඒ ලයිෆ් ජැකට්ස් ඔක්කොම අපි වෙනුවෙන් ගෙනහල්ලා තියෙන්නේ. යාලා ඒ ලයිෆ් ජැකට්ස් දෙනවා අවශ්‍ය අයට මේ වතුරට බහින්න. දැන් අපේ සුකිරි ලයිෆ් ජැකට්ස් මුකුත් නැතුව තමයි වතුරට පැන්නේ. මොකද යාට ඇත්තටම හොඳට පීනන්න පුළුවන්. ඇත්තටම මෙතන හරිම ගැඹුරුයි. ලයිෆ් ජැකට්ස් අනිවාර්යෙන් දාගෙන බහින්න. ඔයාලට කොන්ෆිඩන්ට් එක තියනවා නම් ඔයාලට හොඳට පීනන්න පුළුවන්. ඔයාලව ගිලෙන්නේ නැහැ කියලා ලයිෆ් ජැකට්ස් නැතුවත් ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ගොඩක් බෝට්ස් ඇවිල්ලා එක තැන්වල නවත්තලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බෝට්ස් නවත්තලා යාලා ටයිම් එක දෙනවා විනාඩි 30. ඔයාලට ඒ විනාඩි 30 ඉතින් මෙතන ස්නෝක්ලින්, ස්කූබා ඩයිවිං වගේ ඇක්ටිවිටීස් කරලා මෙතන එන්ජොයි කරන්න පුළුවන්. මේ දැන් සුකිරි ලයිෆ් ජැකට් එක අරගෙන ආයෙම වතුරට පනින්නේ. ආට මේ වතුරේ ටිකක් ඉන්නවනිලු. ඒ කියන්නේ වතුර ඒ තරම් හරිම සනීපයි, කූල්. මේ ඒ වතුරට වෙලා යාට චුට්ටක් වෙලා ඉන්නවනි කියලා ලයිෆ් ජැකට් එක අරගෙන ගියේ. මේ ඔය ගොඩක් අය ඔතන වතුරේ බහලා හොම ඉන්නේ. ඇත්තටම මේක ඒ වතුර මාරම සනීපයි. ඉතින් මමත් දැන් චේන්ජ් කරගෙන සේෆ්ටි ජැකට්ස් දාලා try කරන්න කියලා හදුවේ. මොකද සුකිරි කියන ඒ තරම් සනීපයි එන්න try කරන්න කිය. ඉතින් බෝට් එකේ තියෙනවා සේෆ්ටි ජැකට් sizes වලින්. හැබැයි කියන්න ඕනේ මගේ ලයිෆ් ජැකට් එක නම් මට ෆිට නැහැ. මොකද මම ගොඩක් කෙට්ටුයි. ඉතින් ඒක නිසා මගේ ලයිෆ් ජැකට් එක මට ගොඩක් ෆිට නැහැ. ඉතින් ඔයාලා ලයිෆ් ජැකට් එකක් තෝරගද්දි ගොඩක් ෆිට වෙනවද කියලා හොඳට බලලා තෝරගන්න. නැත්නම් වතුරට බැස්සහම ඒ ලයිෆ් ජැකට් එක උඩට එනවා වතුරේ. එතකොට ඔයාලට හරිම අන්කම්ෆර්ටබල් වතුරේ ඉන්න නිකන් හරි අමාරුයි ගිලෙන්න යනවා වගේ දැනෙනවා. මොකද ජැකට් එක උඩට එනවනේ. ඉතින් දැන් සුකිරි උඩට ගිහින් වීඩියෝ කරනවා. මම ඉතින් බයේ අපේ අයියට මම අල්ලගෙන ඉන්නේ කියලා කිව්වා. මොකද මගේ ලයිෆ් ජැකට් එකත් හරිම ලූස් එක උඩට එනවා. හරිම අමාරුයි.
ඉතින් පොඩ්ඩක් ඒක බහින්න කලින් බලන්න ලයිෆ් ජැකට් එක ඔයාලට ගොඩාක් වෙන විදිහම ලයිෆ් ජැකට් එකක් තෝරගන්න. ඔන්න අපි දැන් පිලේ ලගුන් ඉඳලා යන්න හදන්නේ මංකි බීච් එකට. මේ ටුවර් එක පුරාවටම ඔයාලට යන්න තියෙන්නේ මේ වගේ කඳු අතරින් තමයි. මේ කඳු ඇත්තටම කොළ පාටින් තමයි පේන්නේ. මේ තනකොළ, එතකොට චුටි පැලෑටි, ගස් වර්ග ඒවැන් වැහිලා තියෙන නිසා. ඉතින් මැලේබාෂාවෙන් ෆුකෙට් කියලා කියන්නේ කොළ පාටින් දිස් වෙන කඳු වලටලු. මේ තමයි මංකි බීච් එක. ඉතින් මංකි බීච් එක කියන්නේ ගොඩක් පොඩි බීච් එකක්. මේගොල්ලෝ මෙතන ඇතුලේ තියෙන කැලෑවෙත් ඇතුලේලු ඉන්නේ. ඉතින් පෙලක් දවසටලු යාලා මේ විදිහට එළියට එන්නේ. හරි. අපි මායා බේ එකට තමයි ඊළඟට යන්නේ. අපි part 2 වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මායා බේ එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් මේ මායා බේ එක තමයි මේ ටුවර් එකේ තියෙන බියුටි ස්පොට් එක. ඊට අමතරව අපි අයිලන්ඩ්ස් තව දෙකකට ගියා. ඒ වගේම අපේ ලන්ච් එක, ඒ ලන්ච් එක යාලා කොයි අයිලන්ඩ් එකේද අපිට ප්‍රිපෙයාර් කරලා දුන්නේ, ඒ වගේම මේ ලන්ච් එක කොයි විදිහටද උනේ කියලා අපි ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ගෙනන්නම්. මොකද නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අමතක නොකර අපේ part 2 වීඩියෝ එකත් බලන්න. මොකද අපි මේ වීඩියෝ එක අතරතුරේදීත් කියනවා ඔයාලා මොනවාද අනිවාර්යයෙන් මේ ටුවර් එකේදී ගෙනියන්න ඕනේ දේවල්. එතකොට ඔයාලා මොනවාද මේ ටුවර් එක ගැන දැනගන්න ඕනේ මේ ටුවර් එක යන්න කලින්. ඒ වගේම මේ පිපි අයිලන්ඩ් ටුවර් එකට කීයක් යනවද? මේ ටුවර් එක ඔයාලගේ බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි විදියට හදාගන්න පුළුවන්ද? ඒ හැමදේම අපි ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ෂෙයා කරනවා. ඉතින් අපි තාමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට part 2 වීඩියෝ එක අපි අප්ලෝඩ් කරපු ගමන් අනිවාර්යෙන් නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එකත් මිස් කරගන්න නැතුව අනිවාර්යෙන් බලන්න. ඒ වගේම අපේ channel එකත් එක්ක මේ විදිහටම එකතු වෙලා ඉන්න. එහෙනම් part 2 වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.